ආයි ඔන්න ඉතින් යාළුවනේ මේ අපි අද යනවා ආදාගල නගින්න. මාත් එක්ක ඉන්නවා විරාජ් මල්ලි ඉන්නවා. අතර පස්සිනි මල්ලි ඉන්නවා. අපි කෝච්චිය එන්න ආවේ කුරුණෑගල ඉඳන් ස්ටේෂන් එකේ ඉඳන් කෝච්චිය විනාඩි 45ක් පරක්කු කිව්වා. ඉතින් ඉතින් රේල් පාරේ දිග ඇවිදගෙන එච්චර දුරක් නැහැ. ඔයාලටත් එනවා නම් කෝච්චිය එනවා නම් ඇවිල්ලා මුත්තෙට්ටු වලින් බහින්න ඕනේ. එතකොට බස් එක එනවා නම් ඔයාලට කුරුණෑගලින් ඇවිල්ලා කුරුණෑගලින් දඹුල්ල පාරේ බස් එක ඇවිල්ලා ඉතින් මුත්තෙට්ටු වලින් බහින්න ඕනේ. අපි ඉස්සරහට ගිහලා විස්තර කියන්නම්. ඉතින් අපිට නගින්න තියෙන කන්ද උඩ පන්සලක් තියෙන. අපි පන්සලට ඉඳලා නගින්න යන් ගිහිල්ලා බලමු මේ කොයි වගේ view එකක්ද තියෙන්නේ කියලා උඩ. මේ යද්දි රේල් පාරේ කෝච්චිය යනකොට මාර ලස්සන ඇවිදින යද්දි මාර view එකක් තියෙන පාර දෙපැත්තේ. ඉතින් කෝච්චිය ගියත් මේක බලන්න පුළුවන්. ඒකට පයින් යන තරම් ආදල් යන්න නැති වෙයි කියලා තමයි හිතෙන්නේ. අපි ඔන්න මුත්තෙට්ටුව ස්ටේෂන් එකට. මේ තියෙන කන්ද ඒක ඔකට දැන් අපි නගින්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොයි වගේ view එකක් තියෙන්නේ කියලා උඩ. ඔයාලා ස්ටේෂන් එකේ යනවා නම් ස්ටේෂන් එකේ ගාමින් බහැලා උඩහට කුරුණෑගල පැත්තට එන්න ඕනේ. එද්දි මෙන්න මෙතන මේ තියෙන මෙන්න මෙතනින් තමයි අතුරට එන්න තියෙන්නේ. වීරවර්ධන ටෙක්ස් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා. ඔතනින් අතුරට එන්න තියෙන පාර එන්න ඕනේ. බස් එක යනවා නම් මුත් ඒත් ඔතනින්ම බහැලා එන්න තියෙන උඩට. ඉතින් මම තමයි අපි උඩට ගිහිල්ලා බලමු view එක කොයි වගේ වේද කියලා. තියෙනවා ලස්සන view එකක්. අපි හිතනවා මේ වෙලාවේ උඩට ගියොත් නම් හොඳ view එකක් දකින්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන්ම පට්ට ලයින් එකනේ. පේනවද දන්නේ මෙන්න මෙයාරේ කෝච්චිය එනවා. අපි එන්න හිටපු කෝච්චිය දැන් එන්නේ. අපි හිත උඩට ඇවිල්ලා තියරයි. මෙයාරේ පේනවනේ. ඔය එන්නේ කෝච්චිය. තියෝ මෙන් දැන් තමයි එන්නේ අපේ විරාජ් මල්ලි. නගිනවා හති දාගෙන. අපි ආවා ආන්දාගල උඩම view එකට උඩම view point එකට ආවා. අංශක 360 view point එකක් තියෙන්නේ. අම්මෝ කුරුණෑගල ටවුන් එකම පේනවා. එයා පැත්තෙන් පේන්න අපිට මේ කන්ද තියෙනවා. ඊට මේ වටේම කඳු ගොඩක් තියෙනවා මේ හැම තැනම. මානව ලස්සනයි. කියා ගන්න වචන නැහැ. අපේ පසින්දු වලේ එනවා මේ බඩ ගාගෙන. විරාජ් වල්ලි තාම ඇතුලේ. අම්මෝ මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේක තමයි මේ උඩම තියෙන view point එක. එතන ගියාම පොඩ්ඩක් බඩපපුව දාලා යන view එකක් තියෙන්නේ. ඉතින් 360යි මේ මාර ලස්සන අපේ කට්ටිය ඉන්නවා. අට්ට ලස්සනයි. ඉතින් එන්න ඇවිල්ලා යන්න මේ පැත්තටත් කුරුණෑගල ආවම ඇංගිලා තියෙන ලස්සන තැන්. ඉතින් ඔන්න අපි ආව දෙවෙනි view point එකට. මේකේ තියෙන මේක තමයි ඉතින් මේ ආදාගල කියන්නේ. අර අපි හිටියේ එතන මෙහා පැත්තේ මම පන්සලේ කන්දේ. මේක තමයි ඉතින් මේ ලස්සනයි. අන්න අපේ පොට් ගන්නවා ෆොටෝ ගහනවා. අර කටුසු කොන්ද වගේ ලයින් එකක් තමයි තියෙන්නේ මෙතනත්. පොඩි හීනි කටුසු කොන්ද වගේ සීන් එකක් තමයි තියෙන්නේ. අට ලස්සනයි. උඩට කොහමද ප්ලේස් එක? අම්මත් තමානේ. පට්ට ලයින් එකක් තියෙන්නේ. ඉතින් උඩට ආවට පස්සේ කටුසු කොන්ද වගේම තමයි. හැබැයි ටිකක් කටුසු කොන්දට වඩා ටිකක් තියෙනවා ඊට පාඩු. නැත්තම් තනිකර කටුසු කොන්දම තමයි. තුන්සියට view point එකක් තියෙන්නේ. කටුසු කොන්ද තමයි තනිකර. පැත්තෙන් පේන ටවුන් එක. පෙවරාම කුරුණෑගල. ওই කන්දේ එහා පැත්තේ තියෙන අතුගල. ඊට තියෙන වැව්ගල. අර අතනත් කන්දක් තියෙනවා. ඕක තමයි මං හිතන්නේ ඕක තමයි මරළුවාව පන්සල කියන්නේ. ওই පන්සල තමයි මරළුවාව පන්සල කියන්නේ. දන්න විදියට හරියට මම දන්නේ නැහැ ගැන. ඉතින් මාල් ලස්සනයි. අර තියෙන නුවර සයිඩ් එක ගැන කොල්ල දෙන්න ඉන්නවා. අර පැත්ත නුවර සයිඩ් එක. මේ පැත්ත දඹුල්ල මැන්සිරිපුර මේ පැත්ත. මාල් ලස්සනයි. අර තියෙන පුත්තලම් පැත්ත හරියෙන්. ওই කෙලින්ම තියෙන පුත්තලම් පැත්ත. මාල් ලස්සනයි ප්ලේස් එක. ඉතින් මේ අපි නැග්ගේ මේකේ මේ කැලෑ පාරෙන්. මෙතන එන්න හරි පාරක් තියෙනවා. අපි යද්දි ඒ පාරට යන්. අපි යද්දි ඒ පාර යන්. අපිට පෙන්නන්න මේ පැත්තෙන් ආවම ලේසි වල ළඟින්ද.
අට ලස්සනයි. වෙලාවත් එක්ක අපි හවස නැගලා තියෙන්නේ. මාරම ලස්සනයි. ස්විමින් pool එකක් හම්බුණා අපිට. පල්ලෙහා තිබිලා. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් කතා කරලා වැඩක් නැහැ. බදුල්ලයා වගේම තමයි ඉතින්. හරියට නිකන් කටුසු කොන්ද වගේම තමයි තියෙන්නේ. පේනව නේද? තියෙන view එක. අර අතන තියෙන පොඩි පඩි බෙලක් වගේ එකක් අන්න එතෙන්ට තමයි යන්නේ. ඒක තමයි පොඩ්ඩක් මේ පේන්නේ. ඔය නිකන් ඇතර පේන්නේ මේ ඒ කියන්නේ බුදු පිළිමයක් වගේ. අතන පඩි බෙලක් තියෙන ඇත්තරම. පට්ට ලයින් එකක් තියෙන. ඉතින් කන්ද මාර ගලක් කියන්නේ ඒක පැදිලා තියෙන විදිහ වැඩක් නැහැ. කතා කරලා වට්ටම ලස්සනයි. අපි ආවේ කැලේ පැත්තෙන් ඉඳ මේ ඒ පැත්ත අපිට වීඩියෝ කරගන්න බැරුණා. ඒ පැත්තෙන් පොඩ්ඩක් එන්න අමාරුයි. ඒ පැත්තෙන් එන්නවා මේ පැත්තෙන් අපි බහින පැත්තෙන් එතනින් එන්න පුළුවන්. එතනින් එන්න පාරවල් තියෙනවා. ආරම ලස්සනයි. අපි නැගපු වෙලාවත් එක්ක සුපිරියටම තියෙනවා. වැහි කළුවයි ඔක්කොමත් එක්ක මාර ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ ඉන්නේ කොල්ල දෙන්න. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? අපි ආයෙ දවසේ යන් අර එහා පැත්තේ කන්දරත් එහෙම යන්න බැරිනේ. බලමුකෝ. අපි තැනට ආවා. එතන තමයි තැන. කිලෝමීටරක් විතර තියෙන කන්ද උඩ ගල උඩ අපිට ඇවිදින්න විතරක් නිකන් අර කටසු කොන්ද. ඔව්. ක්‍රිකට් කෙලින් විතරක් තියලා ක්‍රිකට් මැච් එකක් වුණත් ගහන්න පුළුවන් ප්ලේස් එක. කටසු කොන්ද වගේ තමයි ඉතින් ඇවිදින්න යන්න ඕනේ. මේක මේ කිලෝමීටරක් විතර තියෙනවා මේකේ. ලස්සනයිදී වටෙන් බලාගෙන ඇවිදින්න තමයි තියෙන්නේ. නැගියා නම් හවස් වෙලාවක එන්න ඕනේ. අවුවත් නැහැ එතකොට. මම ආවේ ප්ලේස් එකට. මේක ඈතට වෙන්නේ බුදු පිළිමයක් වගේ. මම ඉතින් මෙතෙන්ටත් ඇවිල්ලා අර අපේ මේ පෞරාණික මුතුමුත් වල නම් ටික ගහලා ගිහිල්ලා. කළු ගල් වලින් තාප්පයක් මක් කරා කදන්න කිව්වක් වෙන්නද මේ වාගෙට ගහලා දාලා තියෙන්නේ. ඒ උඩ නැගලා පොටයක් ගහනවා. මොකද්ද කියලා අපිටත් හිතා ගන්න බෑ. නිකන් මොකක් කරේ එහෙම නිකමට හදපු එකක්ද මොකද්ද කියලා අපිට හරියටම හිතා ගන්න බැරුව ඉන්න අපිට. දැන් තමයි බහින්න යන්නේ ඉතින්. හොඳටම හවස් වුණා. ඊට මෙතන ලස්සනට වෙනවා. මාර ලස්සනයි. සුපිරි ඉතින් මේ වගේ ඇවිල්ලා යන්න දැන් අපිට බහින්න දෙන්නේ නැහැ. තව ඉන්න දෙනවා කියලා හිතනවා. ඒ තරම් මාර ලස්සනයි. මෙතන ඉද්දි මාර නිදහස්. ඔයාලත් එන්න ආවට පස්සේ මේ එච්චර වෙලා යන්නේ නැහැ. මේක ළඟින්න පොඩි හයික් එකක් තියෙන්නේ. වෙලා ඉතින් ඉඳලා යන්න පුළුවන්. චූටි හයික් එකක් තියෙන්නේ. අපි ආව පැත්තේ නම් අර කැලෙන් ආපින්ද පොඩ්ඩක් අපිට වීඩියෝ එක කරගන්නත් බැරුණා. නැත්තම් මාර ලස්සනයි. අතන අර තියෙනවා මේ මරළුවා වෙන්න ඕන අරක. එතනක් තියෙනවා කන්දක්. අපි ඒකටත් දවසේ නගිමු අනිවාර්යයෙන්ම. අපි බහින්න ටිකක් පරක් වුණා. අපි දැන් තමයි වැස්සේ කන්දේ. ඔයාලට පුළුවන් මෙතන මුත්තෙට්ටු වලින් ටිකක් අතරට පාර ගියාට පස්සේ අම්මෙන් පාරෙන් දාලා යන්න. ඉතින් මේ තන බලන්න යන්න මෙතෙන්ට බලන්න එන්න. මෙතන පට්ට ලස්සනයි. කවුරුත් වැඩි එන්නේ නැහැ. ප්‍රසිද්ධ මේ වැඩි ප්‍රසිද්ධ නැහැ. ඇවිල්ලා යන්න. නාති යනවා. ජයවා. අලුත් වෙලකින් හැමෝම ජයවා.